සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම ඕනේ යාළුවෝ තවත් අලුත් FIFA වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් අද ගෙනාව වීඩියෝ එක තමයි මචං අපිට ඉස්සරහට එන්න තියෙන සුපිරිම අප්කමින් ඉවෙන්ට් එක මොනවද කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe නොකරපු සෙට් එක අනිවාර්යෙන් channel එක subscribe කරලා bell notification එක all කරලා තියාගන්න මචං මේ වීඩියෝ හැමදාම බලන්න. එහෙනම් යාළුවනේ බැරි කතාවක් අපි යමු වීඩියෝ එකට. 2 moments later. ඒක පටන් ගන්නදී මම ඔන්න තෝරගෙන තියෙන්නේ අපිට ඉතින් මේ ජිත්සු කයිසින් ඉවෙන්ට් එකක් එක්ක වෙන දින ෆයිනල් ෂොට් එකක්. ඉතින් මම පේනවා මේ ෆයිනල් ෂොට් එක ඩිසයින් කරලා තියෙන විදිය. ඉතින් මාර්ම ගතියකට ඩිසයින් කරලා තියෙනවා යාළුවනේ. ඉතින් මම මැච් එකේදී ඉතින් මෙන්න මේ ෆයිනල් ෂොට් එක තමයි පස්සේ ඉතින් මෙන්න මේ විදියට තමයි පෙන්නන්නේ. මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. ඉතින් මම පේනවා මෙන්න මේ විදියට ඉතින් තමයි මෙන්න මේකේ ෂොට් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න සුපිරියක් කරනවා මම පේනවා ඉතින් නංගුරම තින් ගහලා වගේ තමයි ෆිල් කරලා දාන්නේ. ඉතින් කියන්න දෙයක් නැහැ. රම් මාර්බලසන් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ හොඳ මේ ඉවෙන්ට් එකත් අපිට එන්න දිනවා. ඉතින් ළඟදීම කන්ෆර්ම් ඩේට් එක මම ඉස්සරහට වීඩියෝ එකකින් කියන්නම්. ඊට පස්සේ යාළුවනේ ඔන්න තවත් වැදගත්ම ඉවෙන්ට් එකක් තමයි තෝරගෙන තියෙන්නේ. මොකක්ද කියනවා නම් මේ ජුජුත්සු කයිසින් ඉවෙන්ට් එකෙන් එන්න තියෙන සුපිරිම පිස්ටි ස්කින් එක. වර් බලන්න මේ පිස්ටි ස්කින් එක ඩිසයින් කරලා තියෙන විදිය මේ ඉවෙන්ට් එක හරියටම 19 වෙනිදා වුණා අපේ සර්වර් එකට එනවා. ඉතින් යාළුවනේ ඔන්න තව දවස් කීපයයි. ඉතින් මාන ලස්සන පිස්ටි ස්කින් එක මේක නිකම්ම පිස්ටි ස්කින් එකක් නෙවෙයි යාළුවනේ. අපි බලමු මේකේ දිකේක දේවල් ටිකක් තියෙනවා. ටිකක් බලමු සර්. ඉතින් ඊට අමතරව ඉතින් මෙන්න මේ විදිහට මන් නෙරේ ස්කින් එකකුත් හම්බෙනවා. ඊවට එකක් ගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මෙන්න මේ විදිහ ආතන් ලූට් බොක්ස් එකකුත් අපිට හම්බෙන්න තියෙනවා. ඉතින් යාළුවනේ මේකේ එනවා ගැදින ලක් රොයල් ඉවෙන්ට් එක කරන ඉතින් වෙනස් විදිහ ඉවෙන්ට් එක කරන්නේ. ඉතින් ඩයමන්ඩ් ටිකලා තියාගන්න. ඊට පස්සේ මේ පිස්ටි ස්කින් එකේ මෙන්න මේ විදිහ ඉෆෙක්ට් එකකුත් තියෙනවා. පේන ඇති ඩිස්ප්ලේ එකේ වෙන ඉෆෙක්ට් එකක් යනවා. ඊට පස්සේ ඉතින් ඔන්න එලිමිනේෂන් ඉෆෙක්ට් එකකුත් තියෙනවා. ඉතින් යාළුවනේ සුපිරිම පිස්ටි ස්කින් එක මම ඔයාලට කලින් වීඩියෝ එකක් තුවා අනිවාර්යයෙන්ම මේ ගැන. ඊට පස්සේ ඉතින් ඔන්න ඇටැක් ඉෆෙක්ට් එකකුත් තියෙනවා. ඉතින් ඒ වගේ ඉෆෙක්ට් ගොඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ පිස්ටි ස්කින් එක සාමාන්‍ය පිස්ටි ස්කින් එකක් නෙවෙයි. ඊට පස්සේ යාළුවනේ මම තෝරන දින ඉවෙන්ට් එක ගත්තොත් ඉතින් තවත් වැදගත් සුපිරි ඉවෙන්ට් එකක්. මේ ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන ගන්න ස්කින් එක බොත් කිව්වොත් ගෝසා ගන්න ස්කින් එකක්. ඉතින් මේ ගෝසා එකත් ඉතින් ඔන්න සාමාන්‍ය විදියක නෙවෙයි. ඉතින් මාරම ලස්සන ඩිසයින් කරලා තිනවා. අපි බලමු මේක ඩිසයින් කරලා තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම ඉතින් මේ ගෝසා එකේ ස්වීට් ඇනිමේෂන් එකක් ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඒකට ස්වීට් ඇනිමේෂන් එකක් අලුතෙන් ඇඩ් කරලා තිනවා. ඉතින් මෙන්න මේ ගෝසා ස්කින් එකට. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහ ඉලිමිනේෂන් ඉෆෙක්ට් එකකුත් තියෙනවා. ඉතින් යාළුවනේ මේ ඉවෙන්ට් එකත් එක්ක ඩිසයින් කරලා තියෙන හැම එකක්ම ඉතින් නිකම්ම ඩිසයින් කරලා නැහැ. ඉතින් සුපිරිම දේවල් ගොඩක් එක්ක තමයි ඉතින් ඩිසයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ වට බලන්න මෙන්න මේ විදිහ ස්පෙෂල් වෙපන් ස්විච් එකකුත් තියෙනවා මෙන්න මේක. ඊට පස්සේ ඉතින් මෙන්න මේ සුපිරිම ගෝසා එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මාරම ලස්සන ඩිසයින් කරලා ඉතින් යාළුවනේ නිකම්ම නෙගෙයි. ඉතින් මානම ගතියක් තියෙනවා. මේක නම් යාළුවනේ ඩයමන්ඩ් 3000ක්වත් යයි අනිවාර්යයෙන්ම ගන්න. ඉතින් ඩයමන්ඩ් 3000ක් විතර රෙඩි කරලා තියාගන්නේ ඉක්මනටම මම කන්ෆර්ම් ඩේට් එක ගේන්නම්. ඉතින් යාළුවනේ මේ ටික ඉතින් අනිවාර්යයෙන්ම මේ ළඟදි මෙනවා. ඒ කියන්නේ ඉතින් වැඩි දවසක් නැහැ. තාම හරියට කන්ෆර්ම් ඩේට් එක නැති නිසා තමයි මම මේ වීඩියෝ එකෙන් කන්ෆර්ම් ඩේට් එක කියන්නේ නැත්තේ. ඉතින් ඉක්මනටම ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. පස්සේ යාළුවනේ ඉතින් ඔන්න තවත් වැදගත් ඉවෙන්ට් එකක්. ඉතින් ඇන්ටෙනවා කිව්වොත් මෙන්න මේකට තමයි ඇඩිටර් කියන්නේ යාළුවනේ. මොකද කියනවා නම් ඔන්න සුපිරියටම ඇනිමේෂන් එකක් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් වර දැන් බේනත් මේ සුපිරිම ඇනිමේෂන් එක ඩිසයින් කරලා තියෙන විදිය ඉතින් කියන්න දෙයක් නැහැ. මම නම් මාරම ගන්න. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම කැමති මෙන්න මේ ඇනිමේෂන් එකට. ඉතින් මාරම ගැටේ තියෙනදී රතු පාට දෙස්මුරු ඉතින් මාරම ගැටියක් තියෙන විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ 24 වෙනිදාත් 25 වෙනිදාත් අතර තමයි ඉතින් මෙන්න මේ වෙන්න තියෙන්නේ. ඉතින් ෆේවරට් වීඩියෝ එකක් කරන්නේ. ඒ කියන්නේ ඩයමන්ඩ් 1600ක් විතර ඉතින් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් ඩයමන්ඩ් 1600ක් ඔයාලා අනිවාර්යයෙන්ම එකතු කරලා තියාගත්තොත් ෂුවර් ඇන්ඩ් ෂොට් මෙන්න මේ ඇනිමේෂන් එක ගන්න පුළුවන්. එනිසා ඉතින් ඕන ඩයමන්ඩ් එක එකවරම එකතු කරලා තියාගෙන අනිවාර්යයෙන්ම මේ ඇනිමේෂන් එක ගන්න. ඉතින් මේ සුපර් ඇනිමේෂන් එකට පස්සේ යාළුවනේ ඔන්න ගරිය මේ පාර නතර වෙලා නැහැ. ඉතින් මේ ඉවෙන්ට් එකත් එක්ක තවත් ඇනිමේෂන් එකක් ඉන්න තියෙනවා. ඉතින් යාළුවනේ කියන්නේ ඇනිමේෂන් දෙකක් ඉතින් මේ ඉවෙන්ට් එකත් එක්ක ඉන්න තියෙනවා. ඉතින් යාළුවනේ 2020 ආරම්භයේ කියලා තියෙන මේ ඉවෙන්ට් එක නම් ඉතින් කියන්නේ දැන් සුපිරිම ඉවෙන්ට් එකක්. ඉතින් අපි බලමු ඒ ඇනිමේෂන් එක කොහොමද ඩිසයින් වෙලා තියෙන්නේ. මොලෙන්දගේ ඔෆිෂියල් බැනර් එකකින් මුලින්ම ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න ඩිසයින් කරලා තියෙන විදිහට ගත්තොත් ඉතින් මෙන්න මේ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ලස්සනට ඕන ඩිසයින් කරලා තියෙනවා. 16 වෙනිදා උන්න අපේ එකට මෙන්න මේ ඇනිමේෂන් එක ඉනවා යාළුවේ. සිනින් පේනවා ඇති ඒකත් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඇනිමේ වලට කැමති තාක්ෂිය නම් මේ දවස් ටික සුසිරියත් වෙයි. ඉතින් ඔන්න ඩයමන්ඩ් රෙඩි කරලා තියාගෙන මෙන්න මේ ඇනිමේෂන් දෙකක් ගන්න.
ඉතින් මං හිතන්නේ යාළුවනේ මේ දවස්වල ගේම් එකට ගොඩක් කට්ටිය මොකද ඉතින් මේ ඇනිමේ සීරීස් එකකින්ද මේකට ඉතින් ගොඩක් කැමතිනේ. ඉතින් ඇනිමේ කියන්නේ යාළුවනේ මේ ලෝකෙමයි. කියන්නේ අපේ රටේ විතර නෙවෙයි ලෝකෙමයි ගොඩක් කැමති දෙයක්. ඉතින් මේ ජුජුත්සු කයිසන් ඇනිමේ එකත් අතරින් ලේසි ඇනිමේ එකක් නෙවෙයි. ගොඩක් අය කැමති ප්‍රසිද්ධ ඇනිමේ එකක්. ඒ නිසා ඉතින් මේ දවස්වල කට්ටිය ෆූ දාලා ඉතින් ඔන්න ගේම් එක ඩවුන්ලෝඩ් කරනවා. ඉතින් එන්න මේ ඉවෙන්ට් එක කවර් කරගන්නත්. ඉතින් යාළුවනේ ඔන්න ඩයමන්ඩ් ඩිටේල් තියාගන්න ඉතින් මේ ඇනිමේෂන් එකට දාන්න. ඉතින් මේ ඇනිමේෂන් එක පස්සේ මන් තෝරගෙන තියෙන්නේ අපිට අලුතෙන් මැන්සින ෆයිනල් ෂොට් එකක්. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහේ ෆයිනල් ෂොට් එකක් අපිට ගන්න වෙන්න තියක්. මේක එන්න තියෙන්නේ යාළුවනේ අපිට ඉස්සරහින් තියෙන රාමදාන් ඉවෙන්ට් එකත් එක්කත්. ඉතින් ඊට අමතරව ඔන්න ඉතින් දෙකේ ෂුටියක් එක්කව ෆයිනල් ෂොට් එකකුත් ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්ටෙප් අප් ඉවෙන්ට් එකට ඇට්ටලා තියෙනවා. ඔන්න ඉතින් සුපිරිම ෆයිනල් ෂොට් එකක්. මේකනේ අලුතෙන්ම ඩිසයින් කරලා තියෙන ෆයිනල් ෂොට් එක ගත්තොත් ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මොකද ක්ලියර් නැතින් ඉතින් මුල් මැප් එකේ ආපුම වෙනස්ලා යනවා මෙන්න මේ ෆයිනල් ෂොට් එක. ඉතින් මොන්නේ කීකට ගන්න වෙඩි වෙලා ඉන්නේ. ඉතින් ඉතින් රාමදාන් ඉවෙන්ට් එකත් එක්ක තමයි ඉතින් මේ ෆයිනල් ෂොට් එක ගෙනාවලා තියෙන්නේ. ඉතින් එන්න මේ රාමදාන් ඉවෙන්ට් එකත් එක්කත් ඉතින් මොන සුපිරි ඉවෙන්ට් එකක් ගෙනාවලා තියෙනවා. ඉතින් ඒ අතරට බෝල්ඩන් ෂේට් ඉවෙන්ට් එකක් ඇක්ටිනවා කියලා තියෙන්නේ යාළුවනේ. ඉතින් රෙඩි වෙලා ඉන්නේ ඒකත් මම වඩිතරට වීඩියෝස් තියෙනවා. උන්මයිති යාළුවනේ අද දෙනාපු විඩිකත් මෙන්න මේ විදියට ඉවර වෙනවා. ඉතින් ඔන්න channel එක subscribe නොකරපු සෙට් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගෙන ඉතින් මතක් කරනවා යාළුවන්ට මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. ඉතින් මට ඔන්න වීඩියෝ වැදගත්කම කියලා ඉතින් වීඩියෝ like එකක් දාන්න තව යාළුවන්ට බලන්න මට මේක පට්ට දාලා share කරලා වටේ ඒවල ගන්න කියලා යාළුවන්ට මතක් කරනවා. ඊළඟ යාළුවනේ ඉතින් ආයෙත් ඉක්මනින්ම තවත් වීඩියෝ එකක් හම්බෙමු. ඊළඟ ඉතින් මං යනවා මගේ යාළුවෝ ටික පරිස්සමෙන් ජය වේවා.